බොහෝම ඉස්සර කාලෙක දූපතක් කැලෙන් වැහිලා තිබුණා. මේ කැලේ ඇතුළට වෙන්න එක එක ජාතියේ සත්තු ජීවත් වුණා. අලියෝ, ගෝන්නු, මුවෝ, කුරුල්ලෝ, ඒ වගේම සමනල්ලුත්, තව සිංහයෝ, හාවෝ, කුරුමිනියෝ, කැරපොත්තෝ, ඒ වගේම කූඹියෝ වගේ කුඩා සත්තුත් ගොඩාක් මේ කැලේ ජීවත් වුණා. ඔයාලා දන්නවද? නයි, පොළොංගු වගේ විෂගෝර සත්තුයි මීමැස්සොත් මේ කැලේ ජීවත් වුණා. එක දවසක් මේ සත්තු කැලෑ සංගමයක් පටන් ගත්තා. ඒ සංගමේ ලොකු පුංචි ભેදයක් නම් තිබ්බේ නැහැ. හැමෝම එක හා සමානව තමයි සැලකුවේ. ඉතින් එක දවසක් කැලෑ සංගමේ සමාජිකයෝ ඔක්කොම රැස් වෙලා ඉන්න වෙලාවක නරිහාමි මැදට ඇවිල්ලා කියනවා, "මේ කැලේට අපිට නායකයෙක් නෑ නේද? ඔයාලා මොකද කියන්නේ? අපි හැමෝගෙම අතරින් කවුරු හරි අපි නායකයෙක් විදියට පත් කරගමු නේද කියලා." "ඔව් ඒක නම් හොඳ අදහස්. රජෙක් නම් වඩා හොඳයි නේද?" "ආහාමි, රජ කෙනෙක් හොයන එක නම් ඒ තරම් ලේසි වෙන වැඩක් නම් නෙමෙයි. අපි සමාජිකයන්ට කියමු ඉදිරිපත් වෙන්න කියලා. ඒ ඉදිරිපත් වෙන අයගේ අදහස් හොයලා බලලා අපි හොඳ කෙනාව රජා විදිහට පත් කරගමු." "අහා, එහෙනම් කැමති කෙනෙක් ඉස්සෙල්ලාම දැන් ඉදිරිපත් වෙන්න තමයි තියෙන්නේ." ඔන්න කියද්දිම අල්ලිරාළහාමි එනව නේද? "මේ රජකමට ගොඩාක්ම ගැළපෙන කෙනා කියලා ඔයගොල්ලොන්ට තේරෙනව නේද? මගේ ඇඟේ හැටියට ඕනිම කෙනෙක්ව මෙල්ල කරන්න කිසි කරදරයක් නැතුව පුළුවන්. ඉතින් මේ කැලේ රජ්ජුරුව වෙන්න ගොඩාක්ම සුදුසු මේ මම තමයි." වෙනියට කතාව කරන්න ආවේ නරියා. නරියා මෙන්න මෙහෙම කියනවා. "ඔයාලා කවුරුත් දන්නවනේ අපේ වර්ගයේ හැටි. හොඳ කට වෙට්ට පිත්තල උදවියනේ. ඕනෑම බර ඇරුම් ප්‍රශ්නයක් ඉතාමත් හොඳට අපිට විසඳන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් නේද රජ වෙන්න ඕනි. ඒක ඉතින් ඔයගොල්ලොන්ටත් නම්බුවක් තමයි." හරි එහෙනම්. අපේ මුනරහාමිට තමයි ඊළඟ අවස්ථාව. රජ කෙනෙක් වුණාම හරිම ලස්සනට ඉන්න ඕනි. කැතක් නැතිව මේ ඉන්නේ අපේ රජා කියලා පෙන්වන්න ඕනි. බලන්න පිල් විදහනකොට මං කොච්චර ලස්සනයිද කියලා. ඉතින් මං වගේ ලස්සන කෙනෙක් නෙවෙයිද රජ වෙන්න ඕනි. කට්ටියම දැක්ක නේද කවුද රජ වෙන්න ඉල්ලන්නේ කියලා? ඔයාලට අමතක වෙලා ඇති. ඒ කාලේ ඉඳන්ම රජකම් කරේ අපි සිංහයෝ. හොඳට රජකම් කරලා පුරුදු කට්ටිය තමයි අපි. ඉතින් රජකම ලැබෙන්න ඕනි රජකම් කරන්න දන්න අයට නෙවෙයිද? මටත් කතා කරන්න දෙයක් තියෙනවා. ඉස්සර කාලේ අපිට කිව්වේ මහා නාග රාජයා කියලා. ඔයගොල්ලොන්ට නම් ඇහුවහමත් පේනවනේ අපේ රාජවංශයේ ඕනම කෙනෙකුට දෂ්ට කළ සිහි නැති කරන්න පුළුවන්. ඉතින් ඒ තරම් ශක්තියක් තියෙන මන් නෙවෙයිද රජකමට සුදුස්සෙක් වෙන්නේ? හරි. අන්තිම වශයෙන් තව කාට හරි පුළුවන් ඇවිල්ලා ඔයාලගේ අදහස් දක්වන්න. කවුද එන්න ඉන්නේ? ඔයාලට මාව දැක්කහම මට විහිළු කරන්නත් පුළුවන්. ඒත් මෙතනට ආපු කවුරුත්ම අනාගතයේදී අපිට ප්‍රශ්නයක් ආවොත් අපි ජීවත් වෙන්නේ කොතනද කියලාවත් හිතලා බැලුවද? නෑ නේද? අපේ කූඹියෝ හැමෝම කෑම හිඟ කාලයක් එන්නත් කලින් කෑම බීම ඉතිරි කරනවා, ගෙවල් දොරවල් හදනවා, හැමෝටම ආරක්ෂාකාරීව ජීවත් වෙන්න පුළුවන් තැනක් හදාගන්න. ඉතින් මං ඔයගොල්ලොන්ටත් කියන්නේ මේ වගේ සැලසුමක් තියෙන කූඹියෙක් නායකයෙක් කරගන්න එක හොඳ නැද්ද? හොඳයි නේද? ඉතින් මම යෝජනා කරනවා මම තමයි කැලේ රජා වෙන්න හොඳම කෙනා කියලා. ඉතින් අන්තිමට කැලේ හැමෝම මේ කතාවට එකඟ වෙලා කූඹියව කැලේ රජ්ජුරු විදිහට තෝරලා ගත්තා.